රයිට් හරි. එහෙනම් පටන් ගමු අපේ වීඩියෝ එක. අපි දැන් මේට ටික වෙලාවකට කලින් දැම්මා ෂෝට් නෝට් වීඩියෝ එක වෘත්තචලිතය සම්බන්ධව. ඉතින් මම එතෙන්ද කිව්වා අපි පළාත් පේපර්ස් ටික සාකච්ඡා කරගෙන යද්දි වෘත්තචලිතයේ තියරි ටික වාට මතක් කරගන්න පුළුවන්. ඉතින් මේ වෘත්තචලිතයේ පළාත් පේපර්ස් ටික අපි සාකච්ඡා කරගෙන යන්න හදන්නේ පළාත් 4ක හෝ 5ක තිබ්බමට මතක විදිහට. ඉතින් ඒ පළාත් පේපර්ස් ටික සාකච්ඡා කරද්දි වාට මතක් වෙනවා මේක තියරි ටික ඔක්කොම. පැහැදිලිද? ඉතින් අපි පේපරේ ටයිප් කරලා කරමු. මම ගාන ඩිස්ප්ලේ වෙන්න දාන්නම්. ඒක ටයිප් කරලා කරන්න. ඊට පස්සේ මම ලකුණු දෙන විදිහට ලකුණු දාලා ලකුණු ගාන කමෙන්ට් කරන්න. හරි. පළවෙනි ගාන මධ්‍යම පළාත් පේපර් ගාන දැන් වැටෙයි ඩිස්ප්ලේ එකේ. රයිට්. වැටනද? දැන් ඕගොල්ලෝ try කරන්න. දැන් ඕගොල්ලෝ try කරන්න ඕක හදන්න. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ මේ වීඩියෝ එක නැවත කන්ටිනියු කරන්න. හරි නේද? රයිට්. එහෙනම් දැන් අපි සාකච්ඡා කරා යනවා. හරි. රූපේ පෙන්වා ඇති පරිදි ABCD තුනී ඒකාකාර කම්බියක් සිරස් තලයක සවිකර ඇත. මේ තියෙන තිරස්ස පිහිටන AB කොටස රළු වන අතර සිම්පල් A වෙයි. අරය සිම්පල් A වන අර්ධවෘත්තාකාර BCD කොටස සුමට වෙයි. ස්කන්ධයේ සිම්පල් M වූ කුඩා සුමට P පබළුවක් එහි තබා තිරස්ස U වේගයෙන් U ප්‍රවේගයක් ලබා දුන් විට ඒ කම්බිය දිගේ චලිතය ආරම්භ කරයි. පබළුවෙහි කැපිටල් A සිට B දක්වා චලිතය තුළ පබළුව මත කම්බිය මගින් ඇති කරන ඝර්ෂණ බලයේ විශාලත්වය භාගයයි mg බව දී ඇත. එහි තබා හරි. P පබළුව B සිට D දක්වා චලිතයේදී OB සමග θ කෝණයක් සාදන විට අන්න වෘත්ත චලිතය V යන්න V වර්ගයේ සමානයි U වර්ගයේ ඍණ 3යි AG ධන 2යි AG cos θ මගින් දෙනු ලබන බව පෙන්වන්න. එම මොහොතේදී කම්බිය මගින් පබළුව මත ඇති කරන ප්‍රතික්‍රියාව සොයන. හරි. අපි බලමු මෙන්න මෙහෙමයි වෙන්නේ. පුතේ මෙන්න මෙතන මේ කම්බිය ඇතුලෙන් පබළුවක් දාලා. තේරුණාද? පබළුවක් දාලා මෙයාට දෙනවා 21යි GA බෙදීම 2 මූලය ප්‍රවේගයක් දෙනවා. දුන් විට එය කම්බිය දිගේ චලිතය ආරම්භ කරයි. පබළුවේ A සිට B දක්වා චලිතය තුල පබළුව මත කම්බිය මගින් ඇති කරන ඝර්ෂණ බලයේ විශාලත්වයේ භාගය mg. මේ තියෙන්නේ පබළුව කියලා හිතන්නකෝ. මේ පබළුව මත ආපස්සට තියෙනවා පුතා. යන දිශාව මේ දිශාව නම් මේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට භාගයයි mg කියලා ඝර්ෂණ බලයක් තියෙනවා. තේරුණාද? ඒ ඝර්ෂණ බලය නිසා මෙයා මේ පැත්තට යන්නේ අනිවාර්යෙන් මන්දනේ. මේ මන්දනේ මම සිම්පල් f කියලා ගන්නම්. ඒ මන්දනේ මම හොයන්න මෙන්න මේ පබළුවට අපි දන්නවා මේ පබළුව සාධාරණ අවස්ථාවක් අපි ලකුණු කරගත්තොත් මෙහෙම මේ පබළුව මත ප්‍රතික්‍රියාව තියෙනවා කැපිටල් R සිරස් වෙහෙලට. පබළුවේ බර තියෙනවා සිම්පල් mg පල්ලෙහාට. පබළුව මත ඝර්ෂණ බලය තියෙනවා භාගයයි mg. අනිත් පැත්තට තමයි තියෙන්නේ. හරිද? එතකොට අපි මේ පැත්තට දැම්මොත් F සමානයි ma. කාටද? පබළුවට. F සමානයි ma දැම්මොත් පුතා භාගයයි mg එක තියෙන ප්‍රතිවිරුද්ධ ඍණ භාගයයි mg. ප්‍රතික්‍රියාව සහ බර තියෙන්නේ ලම්බක වෙන්නේ නැහැ. ස්කන්ධයේ සිම්පල් m වතාවක් පුතා ත්වරණය සිම්පල් f. එමාට එමා කැපෙනවා ඍණ g බෙදීම 2 සමානයි සිම්පල් f. ඔහොම එනවා. දැන් මට ඕන මේ පබළුව b ලක්ෂයට එන ප්‍රවේගය හොයාගන්න. මම b ලක්ෂයට එන ප්‍රවේගය මෙන්න මෙතෙන්ට මේ පබළුව එන ප්‍රවේගය මම ගන්නම් u කියලා. u කියලා දීලා නේ. u කියලා දීලා තියෙනවා. අපි ගමු u not කියලා එහෙනම්. u not. එහෙනම් මම මේ පැත්තට දානවා පබළුවට AB චලිතය සඳහා මේ පැත්තට v වර්ගය සමානයි u වර්ගය ධන 2යි සිම්පල් as දානවා. එතකොට මෙහෙම චලිත වුණාම අවසාන ප්‍රවේගය u0 ගේ වර්ගය සමානයි ආරම්භක ප්‍රවේගය වෙන්නේ මේක වර්ග කරාම 21යි GA මූලය නැති වෙනවා 2 වර්ග වුණාම 4යි. ධන 2 වතාවක් ත්වරණය ඍණ G බෙදීම 2යි. වතාවක් විස්ථාපනය සිම්පල් A. දැන් පුතා මෙච්චරයි. අපි මෙතන සුළු කරගත්තොත් 21යි GA බෙදීම 4 ඍණ 4යි GA බෙදීම 4 කියලා ලියන්න පුළුවන් නේ මේක. උඩ යට දෙකම 4ෙන් ගුණ කරලා 21න් 4ක් අඩු වුණාම 17යි. 17යි GA බෙදීම 4 ඒක සමාන වෙන්නේ u0 වර්ගයට.
වර්ගය මේ පැත්තට දැම්මොත් u0 සමානයි 17යි මූලය GA බෙදීම 4 වර්ගමූලය 2යි. හරිම සරලයිනේ. සාමාන්‍ය චලිත සමීකරණ නේද? පබළුව B සිට D දක්වා චලිතයේදී මෙන්න මේ B සිට D දක්වා චලිතයේදී OB සමග θ කෝණයක් සාදන විට දැන් හරි ඔන්න වෘත්තාකාර චලිතය එනවා. u0 ප්‍රවේගයෙන් තමයි වෘත්තාකාර චලිතය ආරම්භ කරන්නේ. ඔන්න ඔය වගේ පොසිෂන් එකක තියෙද්දී OB සමග θ කෝණයක් හදනවා නම් මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා ගන්න. මේක එක අවස්ථාව, මේක දෙක අවස්ථාව. අපි දන්නවා සාධාරණ අවස්ථාවේදී බර ලකුණු කරන්න ඕනි. පබළුව මත ප්‍රතික්‍රියාව පබළුවේ අර ඇතුල් බිත්තියේ ස්පර්ශ වෙන නිසා ප්‍රතික්‍රියාව මේ මොහොතේදී ඇති වෙන්නේ ඇතුළට. අර බටයක යනවා වගේම තමයි. හරිද? අපි ඒක R නෝට් කියලා ගමු. θ කෝණයක් සාදනයට එහි වේගය v. ඔන්න මේ වේගය v කියලා අපි ගමු. v යන්න ඔන්න ඔය තියෙන එක බගින් ලැබෙන බව. අපි දන්නවා මේකට යූස් කරන්න ඕනේ ශක්ති සංස්ථිති නියමය. 1 හා 2 අවස්ථා සඳහා මොකක්ද? ශක්ති සංස්ථිති නියමය ශක්ති සංස්ථිති නියමය යූස් කරනවා. එක අවස්ථාවේදී ප්‍රවේගය පුතා u0 නිසා චාලක ශක්තිය භාගයයි m u0 ගේ වර්ගය. දැක්කද? එක අවස්ථාවේ චාලක ශක්තිය. එක අවස්ථාවේ විභව ශක්තිය මේකේ අරය සිම්පල් a. එහෙනම් විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා a දුරක් පල්ලෙහායින් ඉන්න නිසා ඍණ mga. ඔන්න එක අවස්ථාවේ සියලුම ශක්තිය. පැහැදිලිද? සමානයි දෙක අවස්ථාවේ ප්‍රවේගය v. ඒක නිසා චාලක ශක්තිය භාගයයි සිම්පල් m v වර්ගය. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා මෙන්න මෙච්චර දුරක් පල්ලෙහායින් ඉන්නේ. මෙතන කෝණය θ නම් මේ කෝණයක් θ. මේ දුර සිම්පල් a නම් මේ දිග a cos θ. එතකොට විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා පල්ලෙහායින් ඉන්න නිසා ඍණ විභව ශක්තියක් m g a cos θ. පැහැදිලිද? දැන් අපිට පුතා මේ මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදා ගන්නනේ. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම u0 ගේ වර්ග, දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම ඍණ 2යි ga, දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම v වර්ගය, දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම ඍණ 2යි ga cos θ. හරිද? v වර්ගය සමානයි u වර්ගයේ ඍණ 3යි ag දන 2යි ag cos θ මගින් දෙනු ලබන බව පෙන්වන්න කියලා තියෙනවා. u අකුරක් තියෙනවා නේද? හරි. දැන් අපි මේක මේ පැත්තට දාමු. මේක මේ පැත්තට දාමු. මේක මේ පැත්තට දාමු ධන 2යි ga cos θ u0 ගේ වර්ගය ඍණ 2යි ga ධන 2යි ga cos θ සමානයි v වර්ගය. අපිට u0 වර්ගයට ආදේශයක් ගන්න වෙයිද? නැත්නම් මෙතෙන්ට u ගන්න විදිහක් නැහැ. u කියන්නේ 21යි ga බෙදීම 2යි. අපි u0 වර්ගයට මෙතන දැම්මොත් එහෙම මේක තව අඩු වෙනවනේ. තව මේක අඩු වෙනව නේද? u වර්ගයක් ඍණ 3යි ag එකකුත් තියෙනවනේ. හරි. එහෙනම් මෙහෙමයි. මෙන්න බලන්න. ඍණ 3යි ag එකක් තියෙනවනේ. u0 වර්ගය කියන්නේ අපි දන්නවා 17යි ga බෙදීම 4. මේ බලන්න. 17යි ga බෙදීම 4 තමයි u0 වර්ගය. ඍණ 2යි ga නෙමෙයි තියෙන්නේ පුතා. මෙතන පේනවද ඍණ 3යි ga තමයි තියෙන්නේ. ඒක නිසා මම කරන වැඩේ ධන ga එකක් සහ ඍණ ga එකක් දානවා. අවුලක් නැහැනේ. වෙනස යන්න. ඒක මට හිතුනේ ඍණ 2යි ga නෙමෙයි තියෙන්නේ ඍණ 3යි ga. එතකොට දැන් මේ දෙක සුළු වුණාම ඍණ 3යි ga එනවනේ. ධන 2යි ga cos θ සමානයි v වර්ගය. අපි දන්නවා පුතා මේ දෙන්න පොදු හරය ගත්තාම එනවා 21යි ga බෙදීම 4ක්. මුන් දෙන්න සුළු වුණාම මේ දෙන්න සුළු වුණාම ඍණ 3යි ga ධන 2යි ga cos θ සමානයි v වර්ගය. 21යි ga බෙදීම 4 කියන්නේ අපි පැහැදිලිව දන්නවා කවුද? u වර්ගයනේ. ඒ තමයි u වර්ගය. ඇයි? ආරම්භයේ දීපු ප්‍රවේගය. එතකොට u වර්ගය කියලා දාන්න පුළුවන්. අන්න බලන්න ලස්සන උත්තරේ නේ හැදෙන්නේ. පොඩ්ඩක් කන්ෆියුස් නේ. ධන 2යි ga cos θ සමානයි v වර්ගය.
right. එම මොහොතේදී කම්බිය මගින් පබළුව මත ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න. මෙන්න මේ ආර්ණයන් මොකද කරන්න ඕනි? දෙක අවස්ථාවේදී කේන්ද්‍රයේ පැත්තට F සමානයි ma දාන්න. හරිද? දෙක අවස්ථාවේදී කේන්ද්‍රයේ පැත්තට සිරසට θ කෝණකින් ආන්තව මේ පැත්තට F සමානයි ma දාන්න. F සමානයි ma දැම්මාම පුතා ඔයාලට පේනවා R එක තියෙන අපි දාන දිශාවටමයි මේ බරෙන් මොකද කරන්නේ? බරෙන් මෙතන කෝණේ θ නම් මේක θ නේ බං. mg cos θ එක තියෙනවා අපි දාන දිශාවට විරුද්ධව. හරිනේ? R ඍණ mg cos θ. හරිද? R ඍණ mg cos θ සමානයි ස්කන්ධයේ සිම්පල් m වතාවක් කේන්ද්‍රය පැත්තට තියෙන ත්වරණය මතකද? ෂෝට් නෝට් වීඩියෝ එක කිව්වා කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය r ඔමෙගා වර්ග කියලා එකක් තියෙනවා. අනිත් එක මොකද්ද? v වර්ග බෙදීම r. v වර්ග හොයලා තියෙන නිසා මෙතන ගැලපෙන්නේ කේන්ද්‍රාභිසාරී ත්වරණය සඳහා v වර්ගයේ බෙදීම r. අර ඒනේ. ඍණ mg cos θ මේ පැත්තට දාන්න. r සමානයි ධන mg cos θ ධන සිම්පල් m බෙදීම a වතාවක් v වර්ග කියන්නේ පුතා මෙන්න මේක u වර්ගයේ ඍණ 3යි ga ධන 2යි ga cos θ. හරිද? m බෙදීම එකෙන් ගුණ කරගන්න. කැපිටල් R සමානයි mg cos θ ධන mu වර්ගය බෙදීම සිම්පල් a. මේකෙන් මේ ගුණෙදී a ට a කැපිලා යනවා ඍණ 3යි mg ඒට a කැපිලා යනවා ධන 2යි mg cos θ නේ. හරිනේ? දැන් පුතා ඔයාලට පේනවද කැපිටල් R කියන එක කෙනා සමානයි mu වර්ගයේ බෙදීම a ඍණ 3යි mg ධන mg cos θ ධන 2යි mg cos θ එක නාම ධන 3යි mg cos θ. හරිනේ? ඔන්න ඔහම එනවා. ප්‍රතික්‍රියාව සොයන්න. පබළුව කැපිටල් D හිදී කම්බිය හැර යන මොහොතේදී ප්‍රවේගය w නම් w සමානයි u වර්ගයේ ඍණ 5යි ag බව පෙන්වනවා. මෙන්න මේ D වලදී මේ පබළුව මෙහෙම කරකලා මෙතනින් විදිනවනේ එළියට. මෙන්න මෙතනින් එළියට යද්දි පුතා ප්‍රවේගය w කියලා කියනවා. ඔන්න ඔය w සඳහා ප්‍රකාශනයක්. ඉතින් බොල මේ තියෙන්නේ මොකද්ද? මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ මේකේ ඕනෑම අවස්ථාවක් සඳහා ප්‍රවේගය. නේද? ඉතින් අපි දන්නවා මේ ටීටගේ ශ්‍රිතයක් විදියට තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාට තේරෙන්න ඕන මේක මෙහෙම කරකිලා මෙතෙන්ට එද්දී ටීටගේ යගේ කීයද? මෙහෙම කරකිලා මෙතෙන්ට එද්දී ඕක කොහොම හැරලා ඔහොම සෙට් වෙනවනේ නේද? මෙහෙම මේ අරය හැරලා ඔහොම සෙට් වෙනවනේ. එතකොට ටීට කෝණය කියන්නේ 180යි. එහෙනම් මම මෙන්න මේ v-ට ගත්ත ප්‍රකාශනේ මේක v-ට ගත්ත ප්‍රකාශනේ ටීටට 180 දැම්මොත් එන්න ඕනි කවුද? අර මුදුනේදී ප්‍රවේගය නේද? මම ලියන්න මෙහෙම. මේව ලියන්න ඕනි. කැපිටල් D හිදී θ සමානයි phi නිසා v වර්ගය සමානයි u වර්ගයේ ඍණ 3යි ga ධන 2යි ga cos θ කියන්නේ phi. cos 180 ඍණ 1යි v වර්ගය සමානයි. එතකොට v කියන්නේ w වෙන්නේ බෑනේ. ප්‍රවේගය w නේ. w වර්ගය සමානයි u වර්ගයේ ඍණ 3යි ga ධන 2යි ga cos 180 කියන්නේ ඍණ 1යි ඍණ 2යි ga w වර්ගය සමානයි u වර්ගයේ ඍණ 5යි ga. පැහැදිලිද? ලස්සනට ආව නේද? තවද පබළුව ගුරුත්වය යටතේ සිදු කරන චලිතයේදී ඒ නැවත කැපිටල් A හරහා යන බව. ඔන්න ප්‍රක්ෂිප්ත කෑල්ලක් තියෙනවා. අර දැක්කද ලස්සන ප්‍රක්ෂිප්ත කෑල්ලක් තියෙනවා. මෙහෙම තිරස්ස දැන් ප්‍රක්ෂේප වෙනවනේ. මම ඒ ලක්ෂයට වැටෙන්නේ නැහැ කියලා ගන්නම්. මම මේ හරියට වැටෙනවා කියලා ගන්නම්. තේරුණාද? අපිට ඕනේ ඒක ඒ ලක්ෂය හරහාම නැවත යනවා කියලා පෙන්නන්න. ඒ කියන්නේ මේ ප්‍රක්ෂිප්තයේ මෙන්න මේ B ලක්ෂයේ ඉඳලා මෙතෙන්ට තියෙන තිරස් පරාසය කැපිටල් R අන්නේ කැපිටල් R කියන එක අපි කොහොම හරි සිම්පල් A ට සමානයි කියලා පෙන්නුවොත් මේ ප්‍රක්ෂිප්තයේ තිරස් පරාසය සිම්පල් A කියලා පෙන්නුවොත් පැහැදිලි මෙතනින් ප්‍රක්ෂේප වෙන අංශුව යන්නේ ඒ ලක්ෂය හරහා. තේරුණාද? දැන් එහෙනම් අපි කරන්න ඕනි පුතේ
කොහොම හරි අර තිරස් පරාසය කැපිටල් R කියන එක සිම්පල් එකට සමානයි කියලා ඔප්පු කරන එක. කොහොමද? සාමාන්‍ය ප්‍රක්ෂිප්ත දැනුම. අපි සිරස්ස පල්ලෙහාට අංශුවේ පබළුවේනේ. පබළුවේ කැපිටල් D A චලිතය කැපිටල් D A චලිතයට සිරස්ස පහලට S සමානයි UT ධන භාගයයි AT වර්ගය දාලා අපි T හොයාගමු. එකගයිද? ඇත්තට එකග වෙන්න පුළුවන් දෙයකට. T සඳහා මහා මෙන්ටල් උත්තරයක් එයිද? ඔව් නේ. මෙහෙම කරමු. අපි අවුලන්නේ කිසිම ප්‍රශ්න නැහැ. සිරස්ස පල්ලෙහාට දාන්න. සිරස්ස පල්ලෙහාට මේ බලන්නකෝ. අංශුව දැන් මෙතනින් පටන් අරන් ඔහොම ඇවිල්ලා මෙතෙන්ට වැටෙද්දී සිරස්ස පල්ලෙහාට සිද්ධ කරපු විස්ථාපනය වෙන්නේ A ධන A 2A නේද? ඒක තමයි. එහෙනම් සිරස්ස පල්ලෙහාට කරපු විස්ථාපනය 2යි සිම්පල් A. ආරම්භක ප්‍රවේගයේ තිරස්ව තියෙන්නේ. ඒ කියන්නේ සිරස් සංරචකයක් නෑ බිඳුවයි. ධන භාගයේ වතාවක් සිරස්ස පල්ලෙහාට තමයි G ත්වරණය T වර්ගේ. දෙක මෙහෙට ගුණ කරගත්තොත් 4යි සිම්පල් A සම බෙදීම G සමානයි T වර්ගේ. වර්ගය මේ පැත්තට දැම්මොත් 4යි සිම්පල් A බෙදීම G ගේ මූලය සමානයි T. හරි. දැන් දාමු තිරස්ස S සමානයි UT ධන භාගයයි AT වර්ගය. එතනින් තමයි අපේ තරගේ වීරය ලැබෙන්නේ. නේද? පොඩි ප්‍රක්ෂිප්ත කෑල්ලක්. අංශුව D වලින් නම් AT දී තිරස්ස සිද්ධ කරපු විස්ථාපනය කැපිටල් R. ආරම්භක ප්‍රවේග තිරස් සංරචකය W ප්‍රවේගයෙන් එන්නේ. T කියන්නේ මෙන්න මේක. 4යි සිම්පල් A බෙදීම G ගේ මූලය. සමානයි තිරස් උතරණයක් නැති නිසා මේක බිඳුවයි. මෙන්න මේක සුළු කරගන්න ඕනේ. ඒකට අපි W දැනගන්න එපයි. අපි දැන් දන්නවා W වර්ගය කියන්නේ U වර්ගයේ ඍණ 5යි GA කියලා. ඒ W දන්නේ නැහනේ. මම වෙනම තැනක පොඩ්ඩක් මෙතන U වර්ගයට ආදේශ කළ සුළු කරන්නද? W වර්ගය සමානයි U වර්ගය කියන්නේ 21යි GA බෙදීම 4නේ U වර්ගේ. ඍණ 5යි GA. 4ක් පොදු හරය ගත්තොත් 21යි GA ඍණ 20යි GA බෙදීම 4. 21න් 20ක් ගියාම පුතා GA නේ. GA බෙදීම 4 සමානයි W ගේ වර්ගේ. වර්ගය මේ පැත්තට දාන්න W සමානයි මූලය GA 4 වර්ග මූලය 2යි. W මූලය GA බෙදීම 2යි. ආදේශ කරන්න. කැපිටල් R සමානයි මූලය GA බෙදීම 2. 4 වර්ග මූලය මෙතන පුතා 2යිනේ. මූලය A බෙදීම මූලය G. කඩලා ලියාගත්තා. හරි. මූල G ට මූල G කැපුණා. 2ට 2 කැපුණා. මූල A ගෙන් ගුණනාම A. අන්න කැපිටල් R කියන තිරස් පරාසයට අපිට අගයක් ආවා. කැපිටල් R කියන තිරස් පරාසයට අගයක් ආව සිම්පල් A කියලා. එහෙනම් මෙතනින් පිටත් වෙන මෙන්න මේ ප්‍රක්ෂිප්තය ලස්සනට සිම්පල් A හරහාම තමයි වැටෙන්නේ. ලස්සන ප්‍රක්ෂිප්තයක්. සෝරි මේ ප්‍රක්ෂිප්ත නේ. වෘත ජලදේ ගාන. තේරුණාද? ඔන්න එහෙනම් සෙන්ට්‍රල් එකේ ගාන දැන් මම මේකට ලකුණු දෙනවා. ඔයා ලස්සනට මේකේ ලකුණු ටික දාලා අපිට කමෙන්ට් කරන්න ඕනේ. හරිද? මෙන්න පුතා. අපි රූප සරහනේ බල ලකුණු කිරීමට මෙතන බල ලකුණු කිරීමට 5ක් දෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ ත්වරණය හොයා ගන්නකොට 5යි. මෙතන ප්‍රවේගය හොයා ගන්නකොට 5යි. හරිද? ඊට පස්සේ ශක්ති සංස්ථ නියමයේ දානවට විභව ශක්තියට 5යි, චාලක ශක්තියට 5යි, මෙතන ශක්තියට 5යි. හරිද? ඊට පස්සේ මේක සුළු කළා v වර්ගයට මෙතෙන්ට ගේනකොට 5යි, උත්තරේ හරියට ගන්නකොට 5ක් දෙනවා. මේකට f සමානයි මේ දානකොට බලවලට 5යි, ත්වරණයට 5යි. තේරුණාද? ත්වරණයට 5යි. ඊට පස්සේ පුතා මේකට ආදේශ කළ උත්තරේ ගන්නවට 5යි. මෙතන මේ w ගේ අගය හොයා ගන්නකොටත් 5ක් දෙනවා. හරි. ඊට පස්සේ මෙතන t ට සමානයි 5 ආදේශ කරනවට 5යි උත්තරේට 5යි. ඊට පස්සේ මේකට s සමානයි ut වර්ග දානවට 5යි t කාලය හොයනවට 5යි. ඊට පස්සේ මෙතන තිරස්ස දානවට 5යි w ට ආදේශ කළ උත්තරේ ගන්නවට 5යි. ඔයගේ ලකුණු ගාන කමෙන්ට් කරන්න. හරි. දැන් ඊළඟට බලමු ඊළඟ ගාන. ඔන්න ඊළඟ ගාන අපි ඩිස්ප්ලේ වෙන්න දාමු. මොකක්ද තියෙන ඌවද? right වයඹ read වයඹ ඩිස්ප්ලේ වෙයි. වයඹ ඩිස්ප්ලේ වෙයි.
රයිට් එහෙනම් ගාන try කරා නේද? ගාන try කරා නේද? එහෙනම් අපි සාකච්ඡාව කරගෙන යමු. මේක ටිකක් අමුතුයි නේ. ABCD යනු කේන්ද්‍රයේ කැපිටල් O සහ අරය සිම්පල් A වන සිහින් සුමට වෘත්තාකාර බටයක්. රූපයේ දක්වා ඇති පරිදි Aට DE යනුවෙන් සරල රේඛීය සිහින් බටයක් සවි කරලා තියෙනවා මේ වගේ. හරි. සියලුම බට එකම සිරස් තලයක අචලව සවි කර තිබේ. DE කොටස තිරස සමග ඇල්ෆා සුළු කෝණයක් සාදයි. දිග 3යි phi A බෙදීම 2 වන ලුහු අවිතන තන්තුවකින් පිළිවෙලින් ස්කන්ධය 3යි සිම්පල් M හා 2යි සිම්පල් M වන Q හා P. මේ පටලවන්න දීලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේක තමයි 3යි සිම්පල් M. මේකනේ Q අංශුව. මෙයා තමයි 3යි සිම්පල් M. P අංශුව මෙයා මේක 2යි සිම්පල් M. Q හා P අංශු දෙකක් සම්බන්ධ කර බටය තුලින් තන්තුව දබා Q අංශුව කැපිටල් D හිදීද P අංශුව වෘත්තාකාර බට කොටසේ පහළම ලක්ෂයේ වන A හිදීද තබා ඇත. පද්ධතිය සීරුවෙන් මුදාහරේ. මුදාහරපු ගමන් මොකෝ වෙන්නේ? මෙන්න මේ මෙතන තියෙන Q අංශුව මෙන්න මේ නලය දිගේ පල්ලෙහාට රූටගෙන යනවා. නේද? පල්ලෙහාට රූටගෙන යනවා. DE දිගේ පහළට චලිත වේ. Q අංශුව DE දිගේ පහළට චලිත වේ. AOP කෝණය θ විත. AOP කියන්නේ පුතා මේක θ කෝණයකින් හැරුණාම. මෙතන නෝ තියෙන්නේ. AOP කෝණය θ විත. ඔන්න හැරිලා. θ කෝණයකින් හැරිලා දැන්. බල ටික ලකුණු කරොත් මෙයාගේ බර 2 mg ප්‍රතික්‍රියාව අනිවාර්යෙන් මේ පැත්ත යද්දි ඇතුල් පැත්තට තියෙන්නේ කැපිටල් R ප්‍රවේගය අපි v කියලා ගමු. ඕක තමයි සාධාරණ අවස්ථාව. එතකොට මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා ගන්න. පුතා මේ පාර එක අවස්ථාව කියලා දාද්දී මේක තියෙන්නේ එක අවස්ථාව. ඒක පිළිගන්නවනේ. එයා විතරක් එක දාලා නිකන් ඉන්න එපා. මෙයා ඉන්නෙත් එක අවස්ථාවේ. එතකොට අපිට පැහැදිලිව තෝර බේර ගන්න පුළුවන් එක අවස්ථාවයි දෙක අවස්ථාවයි. එතකොට මෙයා මෙහෙම හැරුණා මේක තමයි දෙක අවස්ථාව. මෙයාගේ දෙක අවස්ථාව වෙන්නේ මෙයා මෙන්න මෙහෙම මේ ගෝල් මොකද මේ බටය දිගේ පල්ලෙහාට යනවා. ඒතර යා මත ප්‍රතික්‍රියාව මේකට ලම්බකව R0 එයාගේ බර 3 mg අරයගේ වේගය v නම් මෙයාගේ වේගයත් මෙහෙට vම තමයි වෙන්නේ. මේ දෙක සමානයි. තන්තු යාත්‍ය සම්බන්ධ වෙන තැනින් ඉවතර t අන්න එක ලකුණු කරන්න බැරුණා. මෙතනනොත් ඒ t එක තියෙනවා. හරිනේ. දැන් මෙතන වැදගත්ම දේ බං මෙතන t නම් මේ අරය සිම්පල් a නේ. මෙයා මෙන්න මේ ඡාප කොටස දිගේ ආපු ඔන්න ඔය දුර වෙන්නේ at නේද? at නේද? ඕක ඉස්සරහට ඕන වෙයි. මට උත්තර දිහා බැලුවම පේනවා. එහෙනම් මෙයා මෙහෙම පල්ලෙහාට ගියපු දුරත් at වෙන්න ඕනේ. අපි අර ත්‍රිකෝණමිතිය එක කොටස ඉගෙන ගන්නවනේ. අරය සිම්පල් a නම් මෙතන කෝණය θ නම් මේ අරය කෝණය θ ගෙන් ගුණ කරාම ලැබෙන්නේ ඡාප දිග a θ. මතකයි නේද? a θ. ඒතර අරය පල්ලෙහාට යන්නේත් a θ දුරක්ම තමයි. තේරුණානේ? හරි. දැන් ඒක තමයි පුතා එයාගේ දෙක අවස්ථාව. ඔයාට a θ ඩොට් ගේ වර්ගය සඳහා a θ ඩොට් කියන්නේ කවුද කියලා දන්නවා. සිම්පල් a කියන්නේ අරය, θ ඩොට් කියන්නේ කෝණික ප්‍රවේගය බව ඔබ දන්නවා. a ඔමෙගා වර්ගය එතකොට ඔය තියෙන්නේ. a ඔමෙගා වර්ගය සඳහා ප්‍රකාශනයක් ගන්න නම් අපි දන්නේ නැහැ. අපි දන්නේ v වලට ප්‍රකාශනයක් ගන්න. ඔව් අවුලක් නැහැ. ඔයා දන්න විදියට v ට ප්‍රකාශනයක් ගන්නකෝ. v ට ප්‍රකාශනය අර සුපුරුදු විදියට ගත්තාම v සමානයි r අපු ගමන් අපේ තරගයේ වීරය යනවා. හරි. එහෙනම් v සඳහා ප්‍රකාශනයක් ගන්න මම පාවිච්චි කරන්නේ 1 හා 2 අවස්ථා සඳහා ශක්ති සංස්ථිති නියමය තමයි යූස් කරන්නේ. පැහැදිලිද? ශක්ති සංස්ථිති නියමය. ශක්ති සංස්ථිති නියමය යූස් කරාම පුතා එක අවස්ථාවේ ශක්තිය ගනිද්දි මේකත් එක අවස්ථාවේ මේකත් එක අවස්ථාවේ. දැන් නම්බර් කිරිල්ල තේරුණාද? හරි. මෙයා එක අවස්ථාවේ ඉද්දී මෙයාගේ කල්පනා කරන්න චාලක ශක්තිය අපි මෙයාගෙන් ඉවර කරගමු වැඩි. මෙයාගේ චාලක ශක්තිය 0යි. නිශ්චලතාවයෙන් නැතරින් චාලක ශක්තියක් නැහැ. ආරම්භයේ ප්‍රවේගයක් නැහැ. විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳලා ඒ දුරක් පල්ලෙහායින් ඉන්නේ. ඒක නිසා ඍණ විභව ශක්තියක් තියෙනවා. ස්කන්ධය 2m ගුරුත්වාකර්ෂණ ත්වරණයේ g වතාවක් උස a. පැහැදිලිද? ඍණ 2mg a. අන්න එක අවස්ථාවේ මෙයාගේ ශක්තිය ඉවරුනාම එක අවස්ථාවේ මේ
අංශුවට යනවා. එකේ නම්බර් දෙකක් පෙනෙද්දී අපිට ඕක අඳුර ගන්න ලේසියි. විභව ශක්ති ශූන්‍ය මට්ටමේ නිසා විභව ශක්තියක් නැහැ. නිශ්චලතාවයෙන් අතර නිසා චාලක ශක්තියකුත් නැහැ. එතකොට එක අවස්ථාවේ තියෙන එකම ශක්තිය මේක පමණයි. හරි. දෙක අවස්ථාව මෙහාට යන්. දෙක අවස්ථාවේ මෙයාගේ ප්‍රවේගය v නිසා චාලක ශක්තියක් තියෙනවා. භාගයයි ස්කන්ධය දෙකයි සිම්පල් m වතාවක් v වර්ගේ. විභව ශක්තිය ශුන්‍ය මට්ටමක ඉඳලා මෙන්න මෙච්චර දුරක් පල්ලෙහායින් ඉන්නේ. මෙතන කෝණේ θ නම් මේ කෝණේ θ. අරය සිම්පල් a නිසා මේ දුර a cos θ නේද? a cos θ නේද මේ දුර? එහෙනම් ඍණ ස්කන්ධය දෙකයි m ගුරුත්වාකර්ෂණය g උස a cos θ mg h නේ විභව ශක්තිය. දෙක අවස්ථාවේ මෙයාගේ ශක්තිය අහවරයි. දෙක අවස්ථාවේ මෙයත් ඉන්නවනේ. අමතක කරන්න එපා. බලන්න හරි සිම්පල්. ඔයා 1 2 කියලා නම්බර දාගත්තාම එක නම්බර් දෙකක් තියෙනවා. එහෙනම් එක අවස්ථාවේ ශක්තියින් මේ අංශු දෙකේම ගන්න ඕනි. දෙකේ නම්බර් දෙකක් තියෙනවා. එහෙනම් දෙක අවස්ථාවේ මෙයාගේ ශක්තිය ගන්නත් ඕනේ, මෙයාගේ ශක්තිය ගන්නත් ඕනේ. හරිනේ. බලන්න යාගේ ප්‍රවේගය v නේ. ප්‍රවේගය v නිසා යාගේ චාලක ශක්තිය භාගයේ වතාවක් ස්කන්ධය 3m v වර්ගය. ફોකස් එක හොඳට තියාගන්න. ගොඩක් අය මෙතන සිම්පල් m දාලා හදයි. 3m. විභව ශක්තිය ගන්න එක තමයි වැඩේ. විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳලා මෙයා ඉන්න මට්ටමට තියෙන උස මෙන්න මේ උස නේද? පිළිගන්නවද මෙන්න මේ උස කියලා? ඔව්. ඒ උස තමයි. දෙක අවස්ථාව. පුතා මෙතන කෝණේ ඇල්ෆා නම් මේ කෝණේ ඇල්ෆානේ. මේ බලන්න මේ කර්ණයේ දිග AT නේ. ඔව්. කර්ණයේ දිග AT නම් එයාව sin alpha ගෙන් ගුණ කරාම මෙන්න මේ දුර එනවා simple AT sin alpha කියලානේ. මේ දුර කර්ණයේ දිග AT එයාව sin alpha ගෙන් ගුණ කරාම සම්මුඛ පාද දිග එනවා. එහෙනම් පැහැදිලි ඍණ විභව ශක්තියක් ඍණ ස්කන්ධය 3m g උස වෙන්නේ AT sin alpha. මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරගෙන m ගෙන් බෙදාගත්තා නම් ලේසි. m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම ඍණ 4යි ga. m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම 2යි v වර්ගය. m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම ඍණ 4යි ga cos θ. m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම ධන 3යි v වර්ගය. m ගෙන් කපලා දෙකෙන් ගුණ කරාම ඍණ 6යි ga θ sin alpha. හරි. 2යි v වර්ගය 3යි v වර්ගය එකතු කරාම 5යි v වර්ගය ඍණ 4යි ga අරය මේ පැත්තට දාන්න ධන 4යි ga cos θ ඍණ 6යි ga θ sin alpha මේ පැත්තට දැම්මම ධන 6යි ga θ sin alpha. හරිද? 2යි v වර්ගයයි 3යි v වර්ගය එකතු කරාම 5යි v වර්ගය. හරිනේ? දැන් මේ තියෙන අයගෙන් ගන්න පුළුවන් අපිට 2යි ga එකක් එළියට. 2යි ga එකක් එළියට ගියාම ඍණ 2යි. 2යි ga එකක් එළියට ගියාම 2යි cos θ. 2යි ga එකක් එළියට ගියාම 3යි θ sin alpha. සමානයි 5යි v වර්ගය. 5න් බෙදා ගන්න. 2යි ga බෙදීම 5 වතාවක් 2යි cos θ ධන 3යි θ sin alpha ඍණ 2 සමානයි v වර්ග. මාත් ගත්ත හරි අමුතුම ශක්ති සංස්කෘතික නියමයක් තමයි මේක. ඒ කියන්නේ ඔයගේ සමීකරණයක් මට සෙට් වෙලා නැහැ මීට කලින්. හරිද? බලන්න ඒකමයි තියෙන්නේ නේ. 2යි g එකක් ලිට. හැබැයි මේ හෝ පොඩයි නේ AT ඩොට් ගේ වර්ගයනේ. ඉතින් අපි දන්නවනේ v සමානයි r ඔමෙගා නේ. පරිධියේ ස්පර්ශීය ප්‍රවේගය අරය වතාවක් කෝණික ප්‍රවේගය. ඉතින් ඕකම ලියන්න පුළුවන් v සමානයි අරය සිම්පල් a ඔමෙගා කියන්නේ t ඩොට් කියලා. ඉතින් ඒක අරකට ආදේශ කරොත් 2යි ga බෙදීම 5 වතාවක් 2යි cos θ ධන 3යි θ sin alpha ඍණ 2 සමානයි v වර්ගය කියන්නේ a වර්ගය θ ඩොට් ගේ වර්ගය වෙන්න එපයි. ඇයි v කියන්නේ at ඩොට් නේ. v කියන්නේ at ඩොට්. එයා වර්ග කරාම අරමයි. මේ සිම්පල් a එකකට මේ වර්ගෙන් එකක් කැපිලා යනවා. අනේ ලස්සනට එනවා අපිට 2යි g බෙදීම 5 වාරයක් 2යි cos θ ධන 3යි θ sin alpha
ඍණ 2 සමානයි a θ ඩොට් ගේ වර්ගය. හරිනේ. අනේ හරිම ෂෝක්. තවද p අංශුව මත බටය මගින් O දෙසට ඇති කරන ප්‍රතික්‍රියාව. මෙන්න මේ p අංශුව මත ඇති කරන ප්‍රතික්‍රියාවනේ පුතේ අහන්නේ. මෙතෙන්දි දාන්න කේන්ද්‍රයේ පැත්තට f සමානයි මේ. ඕකමයි කරන්න තියෙන්නේ. හරිද? මෙන්න p ට සිරසට θ කෝණයෙන් ආනතම මෙහෙට f සමානයි ma දාන්න. f සමානයි ma දැම්මම ප්‍රතික්‍රියාව r අපි දාන දිශාවටම තියෙනවා. 2 mg ගෙන් සංරචකයේ තියෙනවා. මෙතන කෝණය θ නම් මේ කෝණය θ. 2 mg cos θ අනිත් පැත්තට. හරිද? ඍණ 2 mg cos θ. හරිද? ඍණ 2 mg cos θ. සමාන ස්කන්ධයේ සිම්පල් m හෝ 2m. වතාවක් කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය කේන්ද්‍ර අபிසාරී ත්වරණය v වර්ගයේ බෙදීම අරය. අරනේ කලින් එකත් කියලා දුන්නා. ඍණ 2 mg cos θ මේ පැත්තට දාන්න කැපිටල් R සමානයි ධන 2 mg cos θ 2 සිම්පල් m බෙදීම a වතාවක් v වර්ගයේ. v වර්ගය කියන්නේ පුතා මෙන්න මේකනේ. 2 g බෙදීම 5 මෙතන v වර්ගය මේක නෙවෙයිනේ. v වර්ගය කියන්නේ අරකනේ අරක ආදේශ කරමු. 2 ga බෙදීම 5 වතාවක් 2 cos θ ධන 3 θ sin alpha ඍණ 2. හරිනේ. පුතා ඒට ඒ කැපිලා යනවා. 5ක් පොදු හරය ගන්න කැපිටල් R සමානයි 5ක් පොදු හරය ගත්තාම 10යි mg cos θ. 2 2 4යි 4යි mg ගෙන් ඇතුළ ගුණනාම 8යි mg cos θ. 8යි mg cos θ. 4යි mg ගෙන් 3යි θ ගුණනාම ධන 12යි mg θ sin alpha ඍණ 8යි mg. හරිනේ. බෙදීම 5යි. 5ක් පොදු හරය අරන් තියෙනවා. ඔව්. දැන් ඔයාලට පේනවා මේක ලස්සනට ඇති දෙයක් උත්තරේ ගන්න පුළුවන්. මෙතන උඩින් 2 mg cos θ 8 mg cos θ එකතු කරාම 18 mg cos θ ගන්න 2 mg එකක් දඩස් කාලේ එළියට උත්තරේ එනවා ලස්සනට. හරිනේ. ලස්සන ගානක්. ඒක නිකන් අර දැක්කාම බය හිතෙනවා නේද? නිකන් අම්බෝ මාර එකක් වගේ. ඒ වුණාට ඉතින් අරක තමයි concept එක. ඕක තමයි පරීක්ෂා කරන්නේ. අපි මේකේ රූප සරහන් දෙනවා පුතාලට හරියට බල ටික ලකුණු කරලා තියෙන්න ඕනි 10ක්. ඊට පස්සේ ශක්ති සංස්ථනීය මේ දානකොට මෙතන විභව ශක්තියට 5යි. මෙතන විභව ශක්තියට 5යි. මෙතන චාලක ශක්තියට 5යි. චාලක ශක්තිය දෙකටම 5යි. මේ විභව ශක්තියට 5යි. ඔය විදිහට දෙන්නේ. ඊට පස්සේ මේක සුළු කරගෙන මෙතෙන්ට ගේනවට 5යි. අවසාන උත්තරය මෙන්න මේක ගන්නවට 5යි. මෙතනත් බල වලට 5යි. කේන්ද්‍රාභිසාරී ත්වරණය ආදේශ කරනවට 5යි. මෙතෙන්ට v වර්ගයට ආදේශ කරලා පොදු හරය ගන්නවට 5යි. අවසාන උත්තරයට දෙනවා 5ක්. ඔන්න පුතා ඒ ප්‍රතිචාරයේ ගාන. ඒ හැදුවේ අපි වයඹ ගාන. අපි ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ? ඊළඟ ගාන මොකක්ද තියෙන්නේ? ඌව. හරි. දැන් ඌව පළාතේ ගාන. ඔන්න එහෙනම් ඌව පළාතේ ගාන ඕගොල්ලන්ට ඩිස්ප්ලේ වෙයි. බලන්න. right ඕගොල්ලෝ එහෙනම් try කරා නේද? එහෙනම් ලකුණු ටික එහෙම දාගමු අපි ඩිස්කස් කරද්දි. හරි. රූපයේ දැක්වෙන්නේ කේන්ද්‍රයේ කැපිටල් ලෝහා අරය සිම්පල් A1 වෘත්තාකාර ආකාරයට නවන ලද සිරස්ව සවිකර ඇති සිහින් සුමට වෘත්තාකාර බටයකි. බටය ඇතුළත ස්කන්ධය පිළිවෙලින් 2 සිම්පල් M හා M වන P හා Q අංශු දෙකක් තබා සැහැල්ලු අභිතන තන්තුවකින් සම්බන්ධ කර ඇත. තන්තුව ඇදී ඇතිව P හා Q අංශු කේන්ද්‍රය හරහා යන තිරස් රේඛාව මත පිහිටයි. පද්ධතිය නිශ්චලතාවයේ මුදාහල පසු OQ රේඛාව තිරස සමග θ කෝණයකින් හැරී ඇති විට තන්තුව තදව ඇතනම් Q අංශුවේ ප්‍රවේගය v යන්න v වර්ගය සමානයි. ඉතාම ලේසි. මේක මෙහෙම අතහැරියට පස්සේ අපි දන්නවා P ගේ ස්කන්ධය 2m. මෙයාගේ ස්කන්ධ 2m. මෙයාගේ ස්කන්ධ m. මේක මෙහෙම තියලා අතහැරියට පස්සේ කිසිම කතන්දරයක් නැහැ පුතා. මේක කෙලගෙන පල්ලෙහාට එනවනේ. හරිද? OQ රේඛාව තිරස සමග θ කෝණයක් හැරී ඇති විට මේකනේ පල්ලෙහාට එන්නේ.
එතකොට මේ Q අංශුව මෙහෙට ඇදෙනවනේ. අන්නේ OQ රේඛාව තීට කෝණයකින් හැරුණාම ඔය පැත්ත නම් ස්පර්ශ වෙන්නේ බටෙන් පිටට තමයි ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. ඉතින් මේ අංශුත් එතකොට මේ බටය දිගේ මේ පැත්තට කෙලගෙන එනවා. මේ පැත්තට කෙලගෙන එනවා. ඔන්න ඔය. එතකොට පුතා ඔයා දන්නවා බටේ ඇතුල් පැත්තට තමයි මෙයාගේ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. තේරුණාද? තීට කෝණයක්ම තමයි එයත් හැරෙන්නේ අනිවාර්යෙන්. ඉතින් මේ තන්තුවේ ආත්‍ය අපි T කියලා ගමු. මේක සාධාරණ අවස්ථාව. සාධාරණ අවස්ථාවේ බල ලකුණු කරමු. මෙයාගේ බර 2 mg. මෙයාගේ බර mg. හරිද? මෙතනදී ප්‍රවේගය අපි v කියලා ගමු. මෙතනදී ප්‍රවේගයත් v ම තමයි. right? මෙන්න මෙතනදිත් අර ට්‍රික් එක පාවිච්චි කරන්න. මොන ට්‍රික් එකද? අර අපි 1 2 කියලා දාන්නේ. 1 2 කියලා දාන්න. අන්න ඒක පොඩ්ඩක් පාවිච්චි කරන්න. හරිද? මේකනේ එක අවස්ථාව. පිළිගන්නවද? අන්න එක අවස්ථාව. ඉතින් එයා ඉන්නේ එක අවස්ථාවේ නම් පුතේ මේ පැත්තත් එක අවස්ථාවේ තමයි. එතකොට මේක දෙක අවස්ථාව. හරි. ඒක දෙක අවස්ථාවේ නම් මේක ඉන්නේ දෙක අවස්ථාවෙම තමයි. දැන් ලියනවා අපි v වර්ගයට ප්‍රකාශනය ගන්න 1 හා 2 අවස්ථා සඳහා. අවස්ථා සඳහා ශක්ති සංස්ථිති නියමය. ශක්ති සංස්ථිති නියමය. ශක්ති සංස්ථිති නියමය දැම්මාම එක අවස්ථාවේ මෙයාගේ ශක්තියයි මෙයාගේ ශක්තිය දෙකම බලන්න ඕනි. අපි මෙන්න මේ මට්ටම ගමු පුතේ විභව ශක්ති ශුන්‍ය මට්ටම. එක අවස්ථාවේ මෙයාගේ විභව ශක්තියක් නැහැ. නිශ්චලතාවයෙන් අතාරින නිසා චාලක ශක්තියකුත් නැහැ. කියන්නේ ආරම්භක අවස්ථාවේ මෙයාගේ ශක්තියක් නැහැ. මෙතනත් එකේ නම්බරයක් තියෙනවනේ. චාලක ශක්තියක් නැහැ. නිශ්චලතාවයෙන් අතාරින නිසා. විභව ශක්තියකුත් නැහැ. ඒ කියන්නේ ආරම්භක එක අවස්ථාවේ කිසිම ශක්තියක් නැහැ. බිඳුවයි. දෙක අවස්ථාවේ මෙතෙන්ට ආවහම ප්‍රවේගය v නිසා චාලක ශක්තිය මෙයාගේ භාගය වතාවක් සිම්පල් m v වර්ගේ. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා සිම්පල් a sin θ මේ අරේ සිම්පල් a නේ. ඔව්. මෙතන කෝණය θ නම් මේ සම්මුඛ පාදයේ දිගේ a sin θ. a sin θ දුරක් උඩින් ඉන්න නිසා mga sin θ. ධන දෙක අවස්ථාවේ මෙයාගේ ශක්තිය හරිනේ. දෙක අවස්ථාවේ මෙතන නම්බරේ දාලා තිනවා පේනවා. එහෙනම් මෙයාගේ චාලක ශක්තිය ප්‍රවේගය v නිසා භාගය වතාවක් 2 සිම්පල් m වතාවක් v ගේ වර්ගය. විභව ශක්ති ශුන්‍ය මට්ටමට වඩා මෙන්න බලන්න මෙච්චර දුරක් පල්ලෙහැන් ඉන්නේ. මෙතන කෝණය θ නම් මේ දුර a sin θ වෙනවනේ. ඍණ විභව ශක්තියක් විභව ශක්ති ශුන්‍ය මට්ටමට වඩා යටින් ඉන්නේ. ඍණ 2 mg a sin θ. හරිම සරලයි පුතේ. දැන් මුළු සමීකරණයම දෙකෙන් ගුණ කරලා m ගෙන් කපා ගන්න. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම බිඳුවමයි. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම v වර්ග. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම 2ga sin θ. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම 2v වර්ගය. දෙකෙන් ගුණ කරලා m ගෙන් කැපුවාම ඍණ 4යි ga sin θ. 2v වර්ගයේ v වර්ගය එකතු වුණාම 3v වර්ගය. 2ga sin θ ඍණ 4ga sin θ සුළු වුණාම ඍණ 2ga sin θ. මේ පැත්තට දාන්න. ධන 2ga sin θ. v වර්ගය 2v වර්ගය එකතු වුණාම 3v ගේ වර්ගය. 3ෙන් බෙදා ගන්න. 2ga බෙදීම 3යි sin θ සමානයි v ගේ වර්ගය. හරිද? θ සමානයි sin ඉන්වර්ස් 3 බෙදීම 4 වෙන විට තන්තුව කැඩී යයි. එම අවස්ථාවේදී p අංශුව මත බටය මගින් ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න. මේ θ ගයගේ sin ඉන්වර්ස් 3 බෙදීම 4 වෙනකොට තන්තුව කැඩී යයි. එම අවස්ථාවේදී p අංශුව මත බටයෙන් ඇති කරන ප්‍රතික්‍රියාව. මෙන්න මේ අවස්ථාව. හරිද? θ කෝණය sin ඉන්වර්ස් 3 බෙදීම 4යි. අපිට ඉස්සෙල්ලම මේ ප්‍රතික්‍රියාව සඳහා පුතා ප්‍රකාශනයක් ගන්න වෙනෝනේ. ප්‍රතික්‍රියාව සඳහා ප්‍රකාශනයක් ගන්න අපි p කැපිටල් p දාම් පුතා දෙක අවස්ථාවේදී කේන්ද්‍රයේ පැත්තට
තිරසට තීටා කෝණයෙන් ආනතෝ මෙන්න මෙහෙට. F සමානයි ma දාමු. F සමානයි ma. F සමානයි ma දැම්මාම පුතා මේ ප්‍රතික්‍රියාව මෙතනින් R නෝට් කියලා ගමු. R නෝට් එක අපි දාන දිශාවටම තියෙනවා. මේ බරෙන් සංරචකය බලන්න මෙන්න මෙතන වැදගත්. මම මෙන්න මෙහෙම අරය දික් කරොත් එහෙම මෙතන කෝණය θ නම් මේක 90 වෙන θ නේ. ප්‍රතිමුඛ කෝණ වලින් මේක නැවත 90 වෙන θ වෙනවා. 2mg මෙහෙට ගත්තාම 2mg cos 90 වෙන θ අනිත් පැත්තට ඍණ 2mg cos 90 ඍණ θ සමානයි ස්කන්ධය දෙකයි සිම්පල් m වතාවක් ප්‍රවේගය v වර්ගයේ බෙදීම r. මේක එහා පැත්තට දාන්න r සමානයි 2යි සිම්පල් m බෙදීම a වතාවක් v වර්ගය කියන්නේ 2යි ga බෙදීම 3යි sin θ. මේක එහා පැත්තට ගියොත් cos 90 වෙන θ sin θ මේ පැත්ත දැම්මොත් 2යි mg sin θ. හරිද? මේ ඒට මේ ඒ කැපිලා යනවා. කැපිටල් R සමානයි 4යි mg sin θ බෙදීම 3යි. ධන 2යි mg sin θ. 3ක් ගන්න පොදු හරය R සමානයි 3ක් පොදු හරය ගත්තාම 4යි mg sin θ ධන 6යි mg sin θ. මේ දෙන්න එකතු වුණාම කැපිටල් R සමානයි 10යි mg sin θ බෙදීම 3යි. ඔන්න කැපිටල් R. අපිට දීලා තියෙනවා sin θ තන්තුව කැඩෙන්නේ θ සමානයි sin ඉන්වර්ස් 3 බෙදීම 4ක්. මේ R නෝට් වෙන්න ඕනේ මේක. R නෝට්. θ සමානයි sin ඉන්වර්ස් 3 බෙදීම 4. හරිනේ 3 බෙදීම 4ක් නේ තියෙන්නේ. ඔව්. එහෙනම් sin θ කියන්නේ පුතා sin θ කියන්නේ 3 බෙදීම 4යි. මේකට ආදේශ කරොත් r නෝට් සමානයි 10යි සිම්පල් mg බෙදීම 3යි sin θ කියන්නේ 3 බෙදීම 4යි. 3ට 3 කැපිලා යනවා 4ට 10 කැපිලා යනවා r නෝට් සමානයි 5යි mg බෙදීම 2යි. 5යි mg බෙදීම 2යි. ඔන්න r නෝට් එක. හරිද? එම අවස්ථාවේ p අංශුව මත බටේ මගින් ඇති කරන ප්‍රතික්‍රියාව සොයන්න. q අංශුව බටේ ඉහළම ලක්ෂයට යාන්තමින් ළඟා වන බව. මෙන්න මේ q අංශුව තියෙන්නේ බටේ ඉහළම ලක්ෂය. දැන් තන්තුව කැපුවාම මෙයාට මෙහෙට යන්න වේට් එකක් නැහෙනේ. මෙන්න මෙතෙන්ට යාන්තමින් ළඟා වෙන බව පෙන්වන්නලු q අංශුව. හරිද? q අංශුව. කොහොමද පෙන්වන්නේ? දැන් අපිට එතනින් එහාට තන්තුව කැපුවට පස්සේ මේ v වර්ගයට ඔව් අපිට සිද්ධ වෙනවා මෙතන සහ මේ තන්තුව කපපු අවස්ථාවේ ඉඳලා මෙතෙන්ට ශක්තිය සලකන්න නේ. එහෙම සලකන්න සිද්ධ වෙනවා. ඉස්සෙල්ලම තන්තුව කපපු අවස්ථාවේ q ගේ ප්‍රවේගය හොයමු. තන්තුව කපන මොහොතේ කැපිටල් Q ගේ ප්‍රවේගය. ඒකට පුතා v වර්ග සූත්‍රයට ආදේශ කරන්න. v වර්ගය සමානයි 2යි ga බෙදීම 3 වතාවක් sin θ කියන්නේ 3 බෙදීම 4යි. 3ට 3 කැපිලා යනවා v වර්ගය සමානයි ga බෙදීම 2යි. හරි ඕම ගමුකෝ. ඒ තමයි මේ තන්තුව කැඩෙනවනේ. හරි කැපෙනවා හරි කැඩෙනවා හරි කැපෙන වෙලාවේ හරි කැඩෙන වෙලාවේ හරි මේ ප්‍රවේගය. දැන් අපි දන්නවා q අංශුව උපරිම ලක්ෂයට යාන්තමින් ළඟා වෙන බවනේ පෙන්වන්න තියෙන්නේ. ඉතින් මේ q අංශුව අපි හිතමු මේක තමයි තිරස් පිහිටුම. θ කියන්නේ sin ඉන්වර්ස් 4 බෙදීම 3 කෝණයක් ආනත ඔන්න ඔය වගේ තැනකදී. හරිද? මේ θ කෝණය sin ඉන්වර්ස් 3 බෙදීම 4ක්. එතකොට අන්න ඒ වගේ තැනකදී තමයි කැපුවේ. මෙතෙන්දි ප්‍රවේගය v අපි හොයාගත්තා. මේ තමයි එයාගේ උපරිම ලක්ෂය. මෙන්න මේ උපරිම ලක්ෂයේදී අපි ප්‍රවේගය හොයමු. තේරුණාද? v නෝට් කියලා ගමුකෝ. හරි.
එතකොට පුතා මෙතන කෝණයට ඊට මේ අරය සිම්පල් A මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා මම ගන්නවා. විභව ශක්ති ශුන්‍ය මට්ටම කියලා අරගෙන මේක 3 අවස්ථාව මේක 4 අවස්ථාව කියලා අරගෙන 3 හා 4 අවස්ථා සඳහා අවස්ථාවලට ශක්ති සංස්ථිති නියමය. 3 අවස්ථාවේ ශක්තිය කියන්නේ භාගයයි සිම්පල් m ස්කන්ධය m නේද? ඔව්. වතාවක් v ගේ වර්ගය. විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳලා මෙච්චර උසකින් ඉන්නේ. අරය සිම්පල් a මෙතන කෝණයට ඊට නම් ධන mga sin θ නේ 3 අවස්ථාවේදී විභව ශක්තිය. හරිනේ. මෙතෙන්දී භාගයයි සිම්පල් m v0 ගේ වර්ගය විභව ශක්තිය ධන mga. එමාගෙන් කපල දෙකෙන් ගුණ කරගන්නවා මම පුරුද්දක් විදියට. හරිද? එතකොට එන්නේ v වර්ගය ධන 2ga sin θ කියන්නේ 3 බෙදීම 4යි ධන v0 ගේ වර්ගය ධන ga 2ga. හරිද? v වර්ගය කියන්නේ ga බෙදීම 2යි. මෙතන 2ට 4 කැපුණාම මෙතනත් එන්නේ 3යි ga බෙදීම 2යි. අර පැත්තෙන් 2යි ga මෙහෙට ආවම ඍණ 2යි ga සමානයි v0 ගේ වර්ගය. ga බෙදීම 2ට 3යි ga එකතු වුණාම 4යි ga බෙදීම 2යි ලස්සනට එන්නේ 2යි ga. ඍණ 2යි ga සමානයි v0 ගේ වර්ගය. බිඳුව සමානයි v0 ගේ වර්ගය. හරිනේ. උපරිම ලක්ෂයට ළඟා වෙද්දී ප්‍රවේගය ශුන්‍ය වෙනවා. ඒ කියන්නේ යාන්තමින් තමයි උපරිම ලක්ෂයට ළඟා වෙන්නේ. මෙතන ලණු කන්න එපා. මෙතන පොඩි ලණුවක් තමයි අවසාන කොටසේ දීලා තියෙන්නේ. මොකද අර තන්තුව කැපුවාම ගොඩක් ළමයි දන්නේ නැති වෙන. කියන්නේ උන්ට තේරෙන්නේ නැහැ. තන්තුව කැපුවාම වෘත චලිතය වෙනස් වෙනවා. කලින් ගත්ත ඒවා බෑ. මොකද මේ ටික සම්පූර්ණයෙන් මෙන්න මෙයාගේ ආධාරය ඇතුව තන්තුව කැපුවාම එතනින් එහාට සිද්ධ වෙන චලිතයේදී මෙයාගේ ආධාරය නැතුව තමයි මේ අංශුව එන්නේ. එතකොට මේ සමීකරණය වැලිඩ් වෙන්නේ නැහැ. ඒකයි මම තන්තුව කපන මොහොතේ ප්‍රවේගය යාට වැලිඩ් සූත්‍රයෙන් හොයාගත්තේ. තේරුණාද? එතනින් එහාට ඔහොමයි. හරි ලස්සන ගානක්. මෙන්න ලකුණු. මේක බල ලකුණු කිරීමට 5යි. ශක්ති සංස්ථනීය දානවට විභව ශක්තියට 5යි. මෙතන චාලක ශක්ති දෙකටම 5යි. මේ විභව ශක්තියට 5යි. උත්තරයට 5යි. මෙතන F සමානයෙන් මේ දානවට බලවලට 5යි, ත්වරණයට 5යි. ඊට පස්සේ සූත්‍රයට 5යි. sin θට 3 බෙදීම 4 ආදේශ කරලා r නෝට් ගන්නවට 5යි. මේ ඉවත් වෙන මොහොතේ ප්‍රවේගය හොයා ගන්නවට 5යි. ඊට පස්සේ මෙතෙන්ට නැවත ශක්ති සංස්ථනීය දානවට 5 ගාන දෙපැත්තට දෙනවා. ඊට පස්සේ මේකට ආදේශ කරනවට 5යි. අවසාන උත්තරයට 5යි. පුතා ඔයාගේ ලකුණු ගාන කමෙන්ට් කරන්න. right? right. ඔන්න සබර ගමුවේ පේපර් එක දැන් ඕගොල්ලන්ට ඩිස්ප්ලේ වෙයි. දුටුවාද? හරි. දැන් ඔයා විනාඩි 15ක් අරගෙන විනාඩි 15ක් හරි ඊට අඩු කාලයක් හරි අරගෙන ඔයා කලින් විනාඩි 15ට හැදුවා නම් ඊට අඩු කාලයක් අරගෙන දලිපිඩි ගාලා ඔය ගාන හදන්න අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. right එහෙනම් ඔන්න අපි ඩිස්කස් කරගෙන යනවා. හරි රූපයේ පෙන්වා ඇති පරිදි ABCDE සිහින් බටයක් ABCD තිරස්ව ඇතිව සිරස් තලයක සවිකර ඇත. AB, BC, CD කොටස් එක එකක් දිග සිම්පල් A වන අතර DE කොටස අරය සිම්පල් A වන කේන්ද්‍රය කැපිටල් O වන OD සිරස්ව ඇති වෘතයෙන් හතරෙන් එකකි. අරය සිම්පල් A නේ. කැපිටල් AB සුමට කොටය මත ප්‍රතිවිරුද්ධ දිශාවන් වලට U හා 2U ප්‍රවේග වලින් චලිත වෙන ස්කන්ධය 2 සිම්පල් M හා M වන කුඩා P හා Q ගෝල දෙකක් එකිනෙක හා ගැටේ. ගෝල අතර ප්‍රත්‍යාගතික සංගුණකයේ සිම්පල් E වෙයි. ගැටුමෙන් පසු එක් ගෝලයේ ප්‍රවේග ඒවායේ මුල් ප්‍රවේගය මෙන් E ගුණයක් වන බව පෙන්වන්න. E ගුණයක් වන බව පෙන්වන්න. E ගුණයක් නේ. right මෙන්න ගෝල දෙකේ ගැටුම. මෙන්න ගෝල දෙකේ ගැටුම අපි ඉස්සෙල්ලම සලකමු. මෙහෙට U මේක මෙහෙට 2U. හරිද? P හා Q ගෝල දෙක. ස්කන්ධ පිළිවෙලින් P හා Q ගේ 2 සිම්පල් M හා සිම්පල් M. හරි. ගැටුණාට පස්සේ අපි හිතමු මේ දෙක මේ පැත්තට යනවා කියලා. කැපිටල් X කැපිටල් Y. ප්‍රවේග වැරදි නම් ඍණ වෙයි. හරිද? වැරදි නම් ඍණ වෙයි.
right? වැරදි නම් ඍණ වෙයි. අපි බලමු. right? මෙන්න ඔව්. අපි මුලින්ම දාමු මේ පැත්තට ගම්ම්‍යතා සංස්ථිත නියමය. ගැටෙන කලින් ගම්ම්‍යතාවය 2යි සිම්පල් m වතාවක් u. හරිද? ගැටෙන කලින් ගම්ම්‍යතාව 2යි සිම්පල් m වතාවක් u. අපි දාන දිශාවටමනේ. ඍණ m වතාවක් 2යි u. මෙයාගේ ගම්ම්‍යතාව තියෙන්නේ අපි ගාන දිශාවට විරුද්ධවනේ. දාන දිශාවට විරුද්ධව. සමානයි 2යි සිම්පල් m වෙන එක්කෙනා y ප්‍රවේගයෙන් යනවා. සිම්පල් m වෙන එක්කෙනා x ප්‍රවේගයෙන් යනවා. මේ දෙක කැපිලා යනවානේ. m ගෙනුක් කැපුණාම බිඳුව සමානයි 2යි කැපිටල් y ධන x. 2y මෙහෙට දැම්මම ඍණ 2යි කැපිටල් y සමානයි x. ඔහොම සමීකරණයක් එනවනේ. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය නැත්නම් ප්‍රත්‍යාගත නියමය දැම්මාම E සමානයි වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. වෙන් වෙන පැත්තට නම් මගේ මේ ඇඟිලි දෙක යන පැත්තට තියෙන්න ඕනේ. x නම් ඒ පැත්තට තියෙනවා, y තියෙන්න ඕන මෙහෙට. හැබැයි මෙහෙට තියෙන. ඒක නිසා ඍණ. බෙදීම ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය ගැටලුවක් නැහැ. u ධන 2u. u ධන 2u 3u මේ පැත්තට ගුණ කරගන්න 3i eu. eu x කියන්නේ ඍණ 2y ආදේශ කරාම ඍණ 2y කැපිටල් y ඍණ y 3i eu සමානයි 3y 3ෙන් බෙදාගත්තාම y සමානයි ඍණ eu. තේරුණාද? ඍණ eu. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගයේ පැත්ත මාරු වෙන්න ඕනේ. මෙහෙට වෙන්න ඕනේ කියන එක තමයි ඍණේ තේරුම. මොකද e කියන කෙනා ඍණ වෙන්න බෑනේ. ඉතින් මෙතනින් කැපිටල් x කියන කෙනා අපිට ලස්සනට එනවා ඍණෙන් ගුණ කරගත්තාම ධන 2යි eu. එයාගේ ප්‍රවේගය හරි. එතකොට මේ සිම්පල් m කියන කෙනා කියන්නේ q අංශුව මේ පැත්තට ගමන් කරනවා, p අංශුව මෙහෙට ගමන් කරනවා. ඒක තමයි වෙන්නේ. තේරුණාද? හරි. දැන් ඊළඟට අපිට කියනවා මුල් ප්‍රවේගයෙන් e ගුණයක් වන බව පෙන්වන්න. q අංශුව හා bc කොටස අතර ඝර්ෂණ සංගුණකයේ භාගයයි. q අංශුවයි මෙන්න මේ bc කොටස මෙතන මෙන්න මේ bc කොටස මේ තියෙන්නේ. මම මේ පාට කරපු කොටසේ ඝර්ෂණ සංගුණකයේ භාගයක් වන අතර cde කොටස සුමට වේ. cde කොටස සුමටයි. c දී q අංශුවේ ප්‍රවේගය සොයන්න. මෙතෙන්ට එද්දී අපි මේ අවස්ථාවේ සාධාරණ තැනක් ලකුණු කරගමු. මෙතනින් මේ පැත්තට enter වෙන්නේ පුතා කැපිටල් x ප්‍රවේගයෙන්. මම x දාලා හදාගෙන යන්නම්. එහෙම යද්දී ඔයා දන්නවා මෙතනින් අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා r0. මෙයාගේ බර සිම්පල් mg යන දිශාවට ප්‍රතිවිරුද්ධව ඝර්ෂණ බලයක් ඇති වෙනවා. අපිට ඒක mu r කියලා ගන්න පුළුවන්. ඝර්ෂණ බලය අපි කැපිටල් F කියලා ගමුකෝ. අපි ඉස්සෙල්ලම කැපිටල් Q ට මේ අතර දාමු F සමානයි මේ. මම එයාගේ CD චලිතය කියලා ගන්නකො. CD චලිතයට මේ පැත්තට දාමු F සමානයි ma. F සමානයි ma දැම්මාම ඝර්ෂණ බලය තියෙනවා අනිත් පැත්තට ඍණ F බරයි ප්‍රතික්‍රියාවේ දාන දිශාවට ලම්බ ගන්නේ නැහැ. ස්කන්ධයේ සිම්පල් m වතාවක් ත්වරණය තමයි මට හොයාගන්න ඕනේ. ඍණ F කියන්නේ mu r mu කියන්නේ භාගයයි r සමානයි සිම්පල් m f. ඝර්ෂණ සංගුණකේ භාගයයි නේද? ඔව්. දැන් අපිට r හොයාගන්න නැතුව මෙතන ත්වරණය හොයන්න බෑ. ඒකට මම මේක 1 කියලා නම් කරනවා. මේ අංශුවට මම දානවා සිරස් f සමාන ma. ඇයි? එතකොටනේ r එන්නේ. ප්‍රතික්‍රියාව ඉහළට r බර සිරස්ස පල්ලෙහාට mg ස්කන්ධයේ සිම්පල් m වතාවක් සිරස් ඉහළට ත්වරණයක් නැහැ. මේක එහා පැත්තට දැම්මොත් r සමානයි mg. දැන් එකෙන් එකට ආදේශ කරන්න. ඍණ භාගයයි r කියන්නේ mg සමානයි සිම්පල් mf. එමාට එමා කැපුණාම ඍණ g බෙදීම 2 සමානයි සිම්පල් f. ඍණ g බෙදීම 2යි කියලා ත්වරණය එනවා. පැහැදිලිද? මේ අංශුවේ ත්වරණය එනවා ඍණ g බෙදීම 2යි මේ පැත්තට. හරි දැන් cd චලිතයට මේ පැත්තට දාමු අපි v වර්ගය සමානයි u වර්ගය දන 2s. cd චලිතයට
මෙහෙර දාමු v වර්ගය සමානයි u වර්ගය දන 2as. එතකොටනේ අපිට as. එතකොටනේ අපිට c ලක්ෂයට එන ප්‍රවේගය හොයාගන්න පුළුවන්. c ලක්ෂයට එන ප්‍රවේගය. අපි ඒක vc කියලා ගමු දැනට. vc. ඒතර අවසාන ප්‍රවේගයේ vc ගේ වර්ගය ආරම්භක ප්‍රවේගය කැපිටල් x ගේ වර්ගය ධන 2යි සිම්පල් a කියන්නේ ඍණ g බෙදීම 2යි. හරිද? s කියන්නේ සිම්පල් a. දෙකට දෙක කැපෙනවා. x වර්ගය කියන්නේ x කියන්නේ පුතා මේක වර්ග වුණොත් 4යි සිම්පල් e වර්ගය u වර්ගය ඍණ ga. අන්න ඒක තමයි vc ගේ වර්ගේ. අපි vc එකේ වර්ගය හා පැත්තට දැම්මොත් මෙන්න මෙහෙම ලස්සනට එනවා 4යි e වර්ගය u වර්ගය ඍණ ga. හරිද? ඒතර c ලක්ෂයේදී ප්‍රවේගය අන්න එහෙමයි එන්නේ. හරිද? q අංශයේ ප්‍රවේගය සොයන්නේ. e සමානයි භාගයේ වන අතර u සමානයි 2ga නම්. ඔය දෙක දෙන්නේ පුතා මෙන්න මේ කතන්දරේට. e සමානයි භාගය නම් වදන්නවා e වර්ගය කියන්නේ එහෙනම් 4න් 1යි. හරිද? u කියන්නේ 2ga ගේ මූලය නම් u වර්ගය කියන්නේ 2ga. ඔය දෙක මේකට ආදේශ කරන්න. vc සමානයි වර්ගමූලය ඇතුලේ 4 වතාවක් e වර්ගය කියන්නේ 4න් 1යි u වර්ගය කියන්නේ 2ga ඍණ ga. මේ ඍණ ga එකනේ මේ තියෙන්නේ. 4ට 4 කැපෙනවා 2ga ගෙන් ga එකක් ගියාම අනේ ga ගේ මූලය කියලා තමයි අපිට vc එන්නේ. ඉතින් vc ප්‍රවේගයෙන්ම තමයි පුතා දැන් මේ ටික සුමටයිනේ. මේ c වල ඉඳලා d කොටස සුමට නිසා මෙතන ඉඳලා මෙතෙන්ට යනකම් ওই ශක්තිය හානි වෙන්නේ නැතුව vc ප්‍රවේගයෙන්ම තමයි මෙතන වෘත චලිතය මෙයා ආරම්භ කරන්නේ. පැහැදිලිද? දැන් ඔන්න කියනවා යටියත් සිරසට තීටා කෝණයකින් OQ හැරුණු විට ඔන්න අංශුව ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ ඇතුල් පැත්තට. ඒක R කියලා ගමු. බර mg ප්‍රවේගය අපි v කියලා ගමු. හරිද? එච්චරයිනේ. මේක විභව ශක්ති ශුන්‍ය මට්ටම. ඔන්න වෘත චලිතය ගන්න දැන් ශුන්‍ය මට්ටම. මේක එක අවස්ථාව, මෙතන තියෙන අවස්ථාව, මේක දෙක අවස්ථාව. හරිද? කෙලිම දාමු. 1 හා 2 අවස්ථා සඳහා ශක්ති සංසිඳනීමය. හරි. එක අවස්ථාවේදී මෙතෙන්දී ශක්තිය කියන්නේ පුතා චාලක ශක්තිය භාගයේ වතාවක් සිම්පල් m වතාවක් vc ගේ වර්ගයනේ. භාගයේ වතාවක් සිම්පල් m වතාවක් vc ගේ වර්ගය. විභව ශක්ති ශුන්‍ය මට්ටමට වඩා a දුරක් පල්ලෙහැන් ඉන්න නිසා ඍණ mg තමයි විභව ශක්තිය. දෙක අවස්ථාවේ ඔයාලට පේනවා ප්‍රවේගය v භාගයයි mv වර්ගය තමයි විභව ශක්තිය. විභව ශක්ති ශුන්‍ය මට්ටමකට වඩා යටියත් සිරසත් එක්ක තීට කෝණයක් හදන නිසා මෙතන කෝණයත් අනිවාර්යෙන් තීටම තමයි. මේ අරය සිම්පල් a මෙතන කෝණය තීට නම් මේ උස a cos තීට වෙනවා නේද? එතකොට ඍණ mga cos තීට. හරිද? දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදා ගන්න. දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදුවාම vc ගේ වර්ගය. දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදුවාම ඍණ 2යි ga. දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදුවාම v වර්ග. දෙකෙන් ගුණ කරලා m ගෙන් බෙදුවාම ඍණ 2යි ga cos θ. vc වර්ග කරාම මූලයේ ga ගේ වර්ගය ga වෙනවනේ මූලේ නැති වෙනවා. ඍණ 2යි ga. අර ඍණ 2යි ga cos θ මේ පැත්තට දාන්න ධන 2යි ga cos θ. සමානයි පුතා v වර්ගය. මේ දෙන්න සුළු නාම ඍණ ga නේ. ගන්න ga එකක් එළියට ගත්තාම 2යි cos θ ඍණ 1 සමානයි v වර්ගය කියලා. අපිට තියෙන උත්තරේම නේද? හරිද? ඔව්. එම මොහොතේදී Q අංශු මත බටේ නැති කරන ප්‍රතික්‍රියාව සිම්පල් කේස් එකක් නේ පුතා. දෙක අවස්ථාවේදී කේන්ද්‍රයේ පැත්තට සිරසට තීට කෝණයෙන් ආතව මෙන්න මේ පැත්තට F සමාන ma දාන්න. F සමාන ma දැම්මම ප්‍රතික්‍රියාව R තියෙන අපි දාන දිශාවටමයි බරෙන් තියෙන සංරචකය ගන්න මම මේ අරය මෙහෙට දික් කරනවා. මෙතන කෝණය θ නම් මේ කෝණය θ mg cos θ අනිත් පැත්තට ඍණ mg cos θ
සමානයි ස්කන්ධය සිම්පල් m වතාවක් කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය කේන්ද්‍රාභිසාරී ත්වරණය. දැන් පුළුවන් මේ v වර්ගයට මේක ආදේශ කළ පොඩ්ඩක් සුළු කරගන්න. ගාන ෆිනිෂ්. ගාන ෆිනිෂ්. ඔන්න එතකොට ඒ තමයි සබරේ ගාන. හරි. සබරේ ගාන. දැන් පුතා මේකට ලකුණු දෙන විදිහ ගත්තා මේ බල මාක් කිරීමට එහෙම 5ක් දෙන්නම් රූප සටහන් හර ලස්සනට අදින්න. ගම්මිතා සංස්කෘති නියමයේ දානකොට 5යි මේ සම්බන්ධය ගන්නවට 5යි ප්‍රත්‍යාගත නියමයේ හරියට දානකොට 5යි x හොයනවට 5යි y හොයනවට 5යි f සමාන m මේ දානවට 5යි මුලින්ම සිරස්ව දානවට 5යි f හොයනවට 5යි ඊට පස්සේ v වර්ග සමානයි u වර්ගන් 2s දානවට 5යි vc ට ප්‍රකාශනයක් ගන්නවට 5යි ga කියලා ගන්නවට 5යි ඊට පස්සේ මෙතන ශක්ති සංස්ථානීය දානකොට විභව ශක්තියට 5යි මෙතන විභව ශක්තියට 5යි චාලක ශක්ති දෙකටම 5යි v වර්ගයට 5යි මෙතන f සමානයෙන් මේ දාති බලවලට 5යි කේන්ද්‍රාභිසාරී ත්වරණයට 5යි උත්තරයට 5යි right ඔන්න එතකොට පළාත් පේපර්ස් අපි 4ක් සාකච්ඡා කරා මේකෙන් ඔයාලගේ තියරි කවර් වෙන්නේ නැති ටිකක් මතක් වෙන්නේ නැති ඉතින් මේ වගේම තව ගණන් ටිකක් අපි දානවා අපේ channel එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න ඔයා අනිවාර්යෙන් comment section එකේ ඔයාගේ ලකුණු ටික දාන්න අපි ඒක බලනවා හරි එහෙනම් ජය වේවා අපි තව වීඩියෝ එකකින් හම්බෙමු